Okay, so this is grade 9 2020 term 1 paper MCQ questions. කෙටි ප්‍රශ්න ටික තමයි පුතේ අපි කතා කරන්න යන්නේ. මුලින්ම අහනවා පෙළ පොත් අපිට භාගත කළ හැකි වෙබ් අඩවිය. Name the website address which can be used to download the textbooks. Oh. මොකද්ද වෙන්න ඕනේ? කොකද එන්න ඕනේ පුතේ? දෙවනි එක. ඔව් edupub කියන එක තමයි පුතේ එන්න ඕනේ. පුතාලා බැලුවොත් edupub කියන වෙබ් අඩවියෙන් තමයි අපිට භාගත කරන්න හැකියාව තියෙන්නේ. එහෙනම් මේකේ පළවෙනි එකට පුතේ 2 කියන එක උත්තරේ එන්න ඕනේ. ඊතක්සලාව කියන්නේ අපි ඔය අපිට පාඩම් මාලා අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙන වෙබ් අඩවියක්. edupub කියන එකෙන් තමයි අපි ටෙක්ස්ට් බොක්ස් පෙළ පොත් අපිට භාගත කරන්න පුළුවන්. DOE nets කියන එක අපි දන්නවා අපේ එක්සෑම් රිසර්ච් එහෙම ගන්න වෙබ් අඩවිය. NIK කියලා කියන්නේ මහරගම National Institute of Education ජාතික අධ්‍යාපන ආයතනය කියන එක තමයි 4 වෙනි එකේදී. එතකොට එකට 2 කියලා උත්තරේ එන්න ඕනේ. මට හරි උත්තරේ වල තියෙනවා ප්‍රභාෂි, ආශා, තිවංක, මලින්දු, යනුල, මාවින්දි. Right. හොඳයි. What is the official learning management system of general education system of Sri Lanka which is being carried out by information communication technology branch of Ministry of Education? අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පුතේ අපේ කළමනාකරණ පද්ධතියක් අපි කියලා තියෙනවා. ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය මේ learning management system කියලා කියන්නේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් විදිහට තියෙන මොනවද කියන එක. එතකොට මේකට උත්තරේ ඉන්න ඕනත් පුතේ දෙවෙනි එක ඊතක්සලාව කියලා කියන්නේ මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඕගොල්ලෝ වෙනුවෙන් නිර්මාණය කළ දින අධ්‍යාපන කළමනාකරණ පද්ධතිය. DOE nets කියන්නේ exam results, NI කියන්නේ උසස් ජාතික අධ්‍යාපන ආයතනය. මේ දෙක තමයි එන්නේ. right. තුන්වෙනි ප්‍රශ්නේ සමහර අය දන්නේ නැහැ කියලා තිබුණා. කමක් නැහැ. මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේක ඇත්තරම 9 පන්ති නෙමෙයි 8 පන්තියේ තමයි උගන්වන්නේ. ඉතින් 9ටත් ඒක අහලා තියෙනවා. නමුත් පුතාලට පළවෙනි සැරේට මේක හම්බුනේ. සාමාන්‍යයෙන් මම හිතනවා ගණිතයේදී සමහර විට මේක කරාද දන්නේ නැහැ. අපි පටන් ගමු. පුතාලා කවුරු හරි මට කියනවාද මේක ගණිතයේදී කරාද කියන එක ඔයගොල්ලන්ට? ඔව් සර් ටීචර්. ඔව් සර්. right. ඔව් මතකයි කියමු බලන්න කොහොමද අපි මේක කරන්නේ? 45 දෙකෙන් බෙදාගෙන යනවා. දෙකෙන් බෙදාගෙන යනවා. එහෙනම් අපි දෙකෙන් බෙදුමු 45 කට්ටියම එකතු වෙලා. ඔව් 45 දෙකෙන් බෙදුමු. 45 දෙකෙන් බෙදුවහම මොකද්ද වෙන්නේ? කීයක් ඉතුරුද? 20 24යි එකක් ඉතිරි. 24ක් වෙනවා. 22යි එකක් ඉතිරි. එකක් ඉතිරි නේද? 22යි ඊට පස්සේ මේකත් දෙකෙන් බෙදුවොත් මම මේ විදිහට ලියාගෙන යන්න. මම ටයිප් කරන නිසා 22 දෙකෙන් බෙදුවොත් කීයද දෙන්නේ? 11යි ඉතිරි නෑ නේද? ඊට පස්සේ එකත් දෙකෙන් බෙදුවොත් හරි නේද පුතේ? මම කරන විදිහ බලන්න. 45 දෙකෙන් බෙදුවොත් මට මේ පැත්තේ මේ ඉරඳ ගන්න බෑ. පුතාලට මම හිතන්නේ ඉරියන් දෙන්න පුළුවන් අපි බලමු.
11යි ඉතිරි නෑ කියලා එනවා. හරි. ඊට පස්සේ 11 දෙකෙන් බෙදුවොත් අපි දන්නවා 5යි ඉතිරි 1යි. අපි 5 දෙකෙන් අය බෙදුවොත් හරි. ඊට පස්සේ 5 දෙකෙන් බෙදුවොත් පුතේ ඉතුරු වෙනවා 5 2යි ඒත් ඉතිරි 1ක් එනවා. ඊට පස්සේ 2 දෙකෙන් බෙදුවොත් 11 අපි බෙදුවා 5යි ඉතිරි 1යි 10යි 2යි ඉතිරි 1යි 2 දෙකෙන් බෙදුවොත් පුතාලා දන්නවා 1යි ඉතිරි නැහැ කියන එක. මේක ඕන අය පාරක් දෙකෙන් බෙදන්න ඕනේ. අපිට ඕන එකත් මම මේකට දාන්න. මේ පියවර නම් අනිවාර්ය නැහැ. 1යි ඉතිරි නැහැ කියන එක. එක බෙදුවොත් අපි දන්නවා ඉතුරු වෙන්නේ 0යි ඉතිරි 1යි කියලා. ඔන්න ඔය විදිහට තමයි අපි බෙදාගෙන යන්නේ. හරි. අපි මේකේ මම යටියට ටිකක් දැම්මොත් බෙදීම කියන එක අපි ගණන් ගන්නෙ. එතකොට මේ බෙදීම අන්න ඔය විදිහට තමයි අපි බෙදීම ගන්න. ඊට පස්සේ පිළිතුරු ටික මේක යට ඉඳන් උඩට ලිව්වනම් හරි. ඒ කියන්නේ අපේ උත්තරය එන්න ඕනේ මේකෙදි. ඔව් 1.1 1.1 කියන එක. right? ඒ කියන්නේ 1.1 කියන උත්තරේ පුතේ මට පේන විදිහට 4 වෙනි එක තමයි ඉන්නේ උත්තරේ නේද? හරි. එතකොට 3 වෙනි එකට උත්තරේ 4 වෙනි එකේ ඉන්න ඕනේ. මට හරි උත්තරේ වල තියෙනවා නේද? 3 වෙනි එකට උත්තරේ 4 එන්න ඕනේ. 3 වෙනි එකට උත්තරේ 4 එන්න ඕනේ. මට තිවාංක උත්තරේ වල තියෙනවා. මා විදිදුව මට හරියට වල තියෙනවා. ප්‍රභාෂී වල තියෙනවා. ආශදුව හරි නේද? මං හිතන්නේ දැන් හරියට එන්න ඕනේ. ඊට පස්සේ මලින්දු හරියට වල තියෙනවා. යනුල හරියට වල තියෙනවා. ඔව් කනිෂ්ක පුතේ හරි නේද එහෙනම් එක? right. හොඳයි. අපි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නට යමු. දැන් මේකෙම අනිත් පැත්ත අහනවා. which of the following decimal number is equal to binary number? එහෙනම් මේ දීලා තියෙන දෙමළ සංඛ්‍යාවට අදාළව දශමීය සංඛ්‍යාව මොකක්ද කියලා අහන්නේ. ඒතර පුතේ මේකෙදිත් ගන්න තියෙන්නේ. ඒතර මේකේ දීලා තියෙනවානේ. අපිට දීලා තියෙන එක බිඳුව කියලා දීලා තියෙනවා මෙහෙම. හරි. එක තියෙනවා. අපිට දීලා තියෙන්නේ 0.2 මේකේ අගය. මේකේ අගය හොයද්දී අපි දැනගන්න ඕන දේ තමයි මේ වල තියෙනවා ස්ථානීය අගය කියලා එකක්. ස්ථානීය අගය කියලා කියන්නේ මේක නිකන් හරියට දෙකේ බලවලින්. දැන් අපි හිතමු මෙහෙම ගමු. අපි 11ක් ගමු. මං කිව්වොත් 427 කියලා. මේක ස්ථානීය අගයක් තියෙනවා. මේක දශමීය සංඛ්‍යාවක්. මේ තියෙන්නේ 10 පළවෙනි බලය. හරි. මම ඒක ස්ථානීය අගය කියන එක ගත්තොත් මේ තියෙන්නේ 10 බිංදුව. ඒ කියන්නේ එක ස්ථානේ. මේ තියෙන්නේ 10 දස ස්ථානේ. tens ones. ඒතර මේ 4 කියන්නේ 10 සිය ස්ථානේ. hundreds නේ. ඔන්න ඔහොම තමයි එන්නේ. ඒතර මේක හැදිලා තියෙන්නේ අපි දන්න 4 වැඩි කිරීම මේක 100 නේ. 4 වැඩි කිරීම අපිට 100 එනවා. ඒකට එකතු වෙනවා 2 වැඩි කිරීම 10. ඒකට එකතු වෙනවා 7 වැඩි කිරීම 1. 400යි 20යි 7 427 මෙහෙම තමයි හැදිලා තියෙන්නේ. ඒ වගේම දිමේ සංඛ්‍යා ගත්තාම මේ තියෙන දෙකේ බිඳුව. මේ තියෙන දෙකේ 1 මේ තියෙන දෙකේ 2 තියෙන දෙකේ 3 දෙකේ 4 මේ දෙකේ 5
ස්ථානිකයන් ගත්තොත් මේක 1 මේක 2 මේක 4 8 16 සහ 32. දැන් මේක අපි උත්තරයක් විදිහට ලිව්වොත් මට කියන්න පුළුවන් මම බිංදුව අමතක කරොත් පුතාට එනවා 32. මේක ඇත්තටම එන්නේ එක වැඩි කිරීම 32 කියලා. එක වැඩි කිරීම 32. එකට එකතු වෙන්න ඕනේ බිංදුව වැඩි කිරීම 16. ඔය විදිහට එන්න ඕනේ. මම මේක නැතුව එකේ විතරක් ගත්තොත් එක වැඩි කිරීම 4. හරි. හරි විදිහ නම් බිංදුවත් ලියන්න ඕන. අපි එහෙම ලිව්වොත් එහෙම එක වැඩි කිරීම 32 බිංදුව වැඩි කිරීම 16 බිංදුව වැඩි කිරීම 8 එක වැඩි කිරීම 4 ඊට පස්සේ එක වැඩි කිරීම 2 හරි එක වැඩි කිරීම 2 බිංදුව වැඩි කිරීම 1 ඔන්න ඔය ටික ඔක්කොම එන්න ඕනේ. එතකොට මේකෙදී ඉන්නේ 32ට එකතු වෙනවා 4ට එකතු වෙනවා 2. ඒ කියන්නේ 32 අතර 36 2 38 කියන උත්තරේ එන්න ඕනේ. ඒ කියන්නේ 38 කියන්නේ එක තමයි උත්තරේ එන්න 4 වෙනි එකට උත්තරේ. 4 වෙනි එකට එහෙමනම් පොතේ අපිට පළවෙනි එක කියලා උත්තරේ ගන්න පුළුවන්. ඔව්. මේක 38 තමයි උත්තරේ එන්න ඕන. ඒ කියන්නේ 4ට 1 ඔව් හරි උත්තර බැලුවොත් තිවංක හරියට උත්තර ඉවලා තියෙනවා. ඊට පස්සේ මාවින්දි දුව හරියට කියවලා තියෙනවා. ප්‍රභාෂිගේ හරි. ආශාගේ හරි. මලින්ද පුතාගෙත් හරි. යනුල පුතාගෙත් හරි. බොහොම හොඳයි. ගොඩක් අය තනියම කරලා තියෙනවා. අවසානයක යමු. DVI පෝට් එක කියලා කිව්වා. පුතාලට මතක නම් අපි වීඩියෝ පෝට් කතා කරපුවාම VGA පෝට් එක, DVI පෝට් එක, HDMI මේ පෝට් තුනම එන්නේ මොනිටරයට සම්බන්ධ වෙන. අපි ඉස්සෙල්ලාම ආවේ VGA ඊට පස්සේ DVI ඊට පස්සේ දැන් අද වෙනකොට පොතේ HDMI තමයි තියෙන්නේ. එතකොට උත්තරේ ඉන්න ඕනේ කම්පියුටර් මොනිටර් කියන එක. ඒකත් හරියට වෙලා තියෙනවා. මාවින්දි, තිවංක, ප්‍රභාෂි, ආශා, මලින්දු, යනුල. right. මේ කට්ටිය වල තියෙන බොහොම හොඳයි පුතේ එහෙනම්. මම හිතන්නේ එහෙනම් අපිට පළවෙනි කොටසේ ටික කතා කරලා ඉවරයි. අපි ඊතුරු ප්‍රශ්න පහට යමු. හොඳයි බොහොම හොඳයි. right. අපි ඊළඟ ප්‍රශ්න පහට ගියොත් ඔව් පුතාලා එකේ උත්තරේ වන්න බලන්න. What is not a portable? එහා මෙහා ගෙට යන්න නොහැකි පරිගණකය මොකක්ද අහනවා. මේක අහනවා එහා මෙහා ගෙන යන්න නොහැකි පරිගණකය මොකක්ද කියලා. ඔව්. සර්වර් කියන්නේ සේවාදායක. ඩෙස්ක්ටොප් කියන එක දන්නවා, ලැප්ටොප් කියන එක පුතාලා දන්නවා. all in one කියන්නේ සියල්ලම එකට කියන අදහසින්. තියෙන පරිදි එහා මෙහා ගියන් නොහැකි කියන එකයි. not a non එහා මෙහා ගෙන යන්න නොහැකි not a non portable. ඒ කියන්නේ ඒකෙදී අතරම කියන්නේ එහා මෙහා ගෙන යා හැකි වෙන්න ඕනේ පොතේ. මම මේකෙදී මේ නොහැකි කියන එක අයින් කරන්නේ not a non portable කියලා අහන්නේ. ඒතර එහා මෙහා ගෙන යා හැකි වෙන්න ඕනේ. මම ඒක ඉංග්‍රීසියෙන් ලියලා තියෙන ටිකක් අමුතු විදිහට not a non portable. ඒ කියන්නේ අනිත් පැත්තට ගත්තාම portable computer කියලා තමයි කියන්නේ. එහා මෙහා ගෙන යා නොහැකි නෑ නොයන්න මං කියපුවොත් හැකි පරිගණකය කියලා තමයි අහන්නේ.
දෙවෙනි ප්‍රශ්නේදී අහනවා සකසනේ වේගය. ඔව් අපේ process එක මධ්‍යම සැකසුම ඒකකයේ මනින ඒකකය මොකක්ද කියලා. මධ්‍ය සැකසුම් ඒකකය මනින ඒකකය මධ්‍යම සැකසුම ඒකකයේ වේගය මනින ඒකකය මොකක්ද කියලා අහනවා. ඔව් ඊට පස්සේ අහනවා multiplication ගුණ කිරීමට අදාළව සලකුණ අපි ගුණ කිරීම කියන එක ඔව් ඊට පස්සේ තියෙනවා ශ්‍රිතේ අහනවා මොකද්ද අපි Excel වලදී එහෙම නැත්නම් අපි පැතුරුම් පත්වලදී එකතු ලබා ගන්න පාවිච්චි කරන විවිධ ශ්‍රිත තියෙනවා මේ දීලා තියෙන්නේ මේ මොකද්ද ශ්‍රිතය කියලා අහන්නේ ඊට පස්සේ මේ දීලා තියෙන සූත්‍රය අපි ටයිප් කරොත් ඒකේ අගය මොකද්ද කියලා අහනවා ඔව් 10 වෙනි එකේ තියෙන මේ සූත්‍රය දුන්නට පස්සේ මේ සූත්‍රය දුන්නොත් අපි ස්ප්‍රෙඩ්ෂීට් එකදී Excel වල අපි ටයිප් කරොත් මොකක්ද එන අවුට්පුට් එක කියලා අහනවා What would be the number displayed if the formula is entered in a cell of an electronic spreadsheet? පැතුරුම් පතක අපි මේ සමීකරණය අතුල් කරොත් අපිට ලැබෙන උත්තරේ මොකක්ද කියලා අහන්න. ඔය උඩට මේ ඇරෝ එකක් තියෙන්නේ මොකක්ද? ඇරෝ එක කියන අපි කියන හැට් මාක් එක කියන්නේ බලය කියන එක පොතේ. දැන් මේක මේ පෙන්නලා තියෙන්නේ අපි මේ දීලා තියෙන එකේ පෙන්නලා තියෙන දේ තමයි 3 දෙවෙනි බලය කියන එක. අපි ටයිප් කරන ওই විදිහට තමයි Excel වලදී අපි කතා කරේ නැත්නම් මතක තියාගන්න මේ තියෙන්නේ 3 දෙවෙනි බලය. 3 වර්ගය කියන එකයි. ඒතර මේකේ තියෙන්නේ 3 වර්ගය එකතු කිරීම 6 බෙදීම 3 ගුණ කිරීම වරහන් ඇතුලේ තියෙනවා 4/2 කියලා නේද?
හරි මං හිතන්නේ පුතේ අපිට උත්තර ටික කතා කරන්න පුළුවන් නේද? හරි. උත්තර මොනවද කියන එක අපි චුට්ටක් බලමු එහෙනම්. right. පළවෙනි එක පහත පරිගණක අතරින් එහා මෙහා ගෙන යා හැකි. නොහැකි නෙමෙයි. මේක කියන්නේ which of the following is a not a non-portable computer? 4 ඔව්. සේවාදායක සර්වර් කම්පියුටර් කියන්නේ විශාල පරිගණක all in one කියන එකත් බරයි. පුතාලා දැකලා තිය අර හැම එකම එකටම තියෙන එක all in one computers. desktop අපිට අරයි යන්න බෑනේ විශාලයි. එහෙනම් මේකේ උත්තරේ එන්න ඕනේ 4 වෙනි එක මේකට. ඔව් මේකට එන්න ඕනේ 4 වෙනි එක. laptop computer කියන එක තමයි එන්න ඕනේ. ඊට පස්සේ 7 වෙනි එක which of the following unit is used to measure processor speed? මධ්‍යම සැකසුම් ඒකකයේ වේගය මනින ඒකක තියෙන්නේ පුතේ අපි සාමාන්‍යයෙන් ගන්නෙ. ඔව්. ගිගා. ඔව් megahertz. hertz වලින් තමයි මයින්නේ. එතකොට gigahertz තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. What is the symbol used for multiplication? එක නම් හැමෝම දන්නවා ඇති තරු සලකුණ තමයි. එහෙම නැත්නම් strict කියන එක මේ සලකුණ තමයි අපි ගුණිතය දක්වන්න පාවිච්චි කරන්නේ. එකතුවට අපි පාවිච්චි කරන ෆන්ක්ෂන්ස් අපි කීපයක් කතා කරා. එකතුවට අපි පාවිච්චි කරන්නේ the sum function එක. සාමාන්‍ය සඳහා average, උපරිමය සඳහා max, total කියලා එකක් නෑ. මෙහෙම එකක් නෑ. මේ දෙක තියෙනවා. මේකෙදි සාමාන්‍ය ලකුණු සහ මේකේ උපරිම අගය දෙනවා. right. 10 වෙනි එක මම හැදුවොත් එන පියවරත් එක පුතාලා දන්නා මේකේ precedence කියලා එකක් තියෙනවා. pump days කියලා ඔයගොල්ලෝ maths වලටත් කරලා ඇති. ඒතර මේකේ තියෙන 3 දෙවෙනි බලය 3 2 ඒකට එකතු කරා 6 බෙදීම 3 ඒක ගුණ කරා 4 ඍණ 2. මුලින්ම දන්නවා you have to work on brackets. එහෙනම් ඊළඟ පියවරේදී වෙන්නේ මේ ටික ඔක්කොම මේ විදිහටම එනවා. මේක කිසි වෙනසක් නැහැ. මේක කිසි වෙනසක් නැහැ. 4න් 2ක් අඩුනහම 2යි කියලා එනවා. ඊට පස්සේ පොතේ අපිට එන්න ඕනේ බලත් එක ගත්තාම බලය කියන එක තමයි පහන පවර් කියන එක තමයි නේ. එහෙනම් 3 දෙවෙනි බලය කියන්නේ 3 වරක් 3 9යි. ඔව් ඊට පස්සේ එකතු කරා 6 බෙදීම 3 ගුණ කිරීම 2. පුතා ඊළඟ දන්නා ප්‍රොසීඩන්ස් වලදී එකතුවද බෙදීමද ගුණ කිරීම දෙන්න ඕනේ. ඔව් බෙදීම. which one is okay. මෙහෙමයි බෙදීමයි ගුණ කිරීමයි දෙකම වෙන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍ය වමේ සිට දකුණට යද්දී බෙදීමෙන් පටන් ගන්න. එහෙනම් 9 එකතු කිරීම 6 3න් බෙදුවොත් 2යි 2 වැඩි කිරීම 2 කියලා එන්න ඕනේ. ඔව් එහෙනම් සමාන වෙනවා 9 ධන 4. ඔව් 11 කියන උත්තරේ එන්න ඕනේ. 11 නේ දෙන්න ඕනේ. බලන්න මම වරද්ද. 13. ඔව් sorry 13 කියන එක එන්න 9 4යි 13 කියන එක උත්තරේ එන්න ඕනේ 10ට පුතේ එහෙනම්